ඊයේ දවසේදී මම හිතනවා අභියෝග රාශියකට මුහුණ දුන්නා. මම හිතනවා ඉවෙන්ට් කරලා ඇති මගේ ජීවිතේ දන්න තරමින් රැස්වීම් වේදිකාවල් තනලා ඇති දන්නා ප්‍රමාණයකට බම් බැලුවොත් ඇත්තටම 200ක්වත් කරලා ඇති වගේ ලොකු වේදිකාවල් හදලා කරපු රැස්වීම්. කිසිම දවසක නොවිච්ච කරදර රාශියක් සිදු වෙච්ච දවසක් තමයි ඊයේ. කවදාවත් නොහිතපු දෙයක් ලයිට් කරන්ට් කපන්න ගත්තා. මම විශේෂයෙන්ම ඇත්තටම ඔබතුමාලා දන්න කට්ටිය දන්නේ නුගේගොඩ ඕන්න හොයලා බලන්න නාමල් රාජපක්ෂ මහතා හොඳ වෙලාවට කතාව ඉවර කරේ. ඉවර කළා විනාඩි 2ක් ගියේ නෑ මුළු නුගේගොඩටම ලයිට් ගියා. පැයකට එහාට ලයිට් කපලා තිබුණා. ඊට ඉස්සෙල්ලත් ඒ කරන්ට් එක එතනට සෙට් වෙන්නේ නෑ. ඒක ඩ්‍රොප් වෙනවා, වැටෙනවා. විශාල ප්‍රශ්න වගේක් තිබේ. වගේම විභාගයේ තිබ්බ නිසා මතක තියාගන්න අපි බොහොම ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වුණා. සැලකිලිමත් වෙලා එක රචින්න කරලා හවස 5 වෙනකම් පත් උනේ නැහැ. මම දැක්ක නොයෙකුත් චෝදනා එල්ල කරලා තිබ්බා, තනකොළ එල්ලලා තිබ්බා, පුන්නක්කු එල්ලලා තිබ්බා. ක්ලීන් ශ්‍රී ලංකාවල වැඩසටහනේ කොටසක් වෙන්න ඇති ඒකත්. හැබැයි චෝදනා කළා තිබ්බ වේදිකාව තිබ්බ තැන සවුත් වෙලා තිබ්බ. මම දැක්ක ඒකත් එහෙම වෙලා තිබුණේ නැහැ. මම දැක්ක විශාල පිරිසක් සම්බන්ධ වෙලා රැස්වීම භූමිය ඉවර වෙච්ච ගමන් සුද්ධ පවිත්‍ර කරන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ වේදිකාව තනන්න තිරේ පිටුපස විශාල පිරිසක් හිටියා. ඒත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඊයේ දීපුවේ ආරම්භයේ ඉදිරියට ආණ්ඩුවට විරෝධී හඬ එළියට එයි කියලා. මේ ප්‍රධාන ලොකු රැස්වීමට කර දුන්නේ පොට්ටුව තමයි වැඩිපුරම මේකට මහන්සි වෙලා ඔවුන් තමයි ඉස්සෙල්ලාම ඉදිරියට මේකට ඉදිරිපත් උනේ. මතක තියාගන්න ඔවුන් ඉදිරිපත් වෙනකොටත් ඔවුන්ගෙන් තමයි සෙනග වැඩියෙන්ම බැලුවොත් 75%කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගෙනාවේ පොහොට්ටුව විසින් කියන එක හොඳින් මතක තියාගන්න. ඒ නිසා මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල එහෙම හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ටෙල්වින් අංකල්ට මං කියපු කතාවටත් වඩා නාමල් මහත්තයාට කුමාරයා කිව්ව එක. ඉතින් ඒ වේදිකාවේ කුමාරයා අනුර කුමාර නෙමෙයිනේ. ඒ වේදිකාව තනපු කුමාරයා නාමල් රාජපක්ෂ. නිසා ඒක පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරගත යුතු නැහැ. ඒ වගේම අපි එතනට ගියේ දකුණේ කඳ උරක් ලෙස මේ ආණ්ඩු විරෝධී වේදිකාවේ කොටසක් වෙන්න.